Hi everyone, welcome back my YouTube channel. ඉතින් අද වීඩියෝ එක මම ස්පෙෂලි ගේන්නේ ළඟදීම O level results ආපු නංගිල මල්ල වෙනුවෙන්. ඉතින් දැන් සති දෙක තුනකට කලින් O level result ආවා. ඉතින් O level විභාගය සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වෙච්ච නංගිල මල්ල හැමෝටම මමගේ හදවතින්ම සුබ පතනවා. ඉතින් ඕගොල්ලන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කොහොමද ඔයගොල්ලෝ උසස් පෙළ සබ්ජෙක්ට් තෝරගන්නේ කියලා මගේ දැනීමේ හැටියට ඔයගලන්ට පොඩි අදහසක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මගේ කලින් වීඩියෝ එකට law faculty යන සබ්ජෙක්ට් තෝරමු කියලා මම මේ වීඩියෝ එකේ link එකක් description එකේ දාන්නම්. ඒ වීඩියෝ එකට ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා. අක්කේ මම මේ සබ්ජෙක්ට්ස් තුන තෝරනවා, මේ සබ්ජෙක්ට් තුනේ law faculty යන්න පුළුවන්ද? එහෙම කියලා ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බ නංගිල මල්ලාගේ. මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලා විෂය ධාරාවේ ඇතුළත සබ්ජෙක්ට් තෝරගන්න ආකාරය ගැන. මොකද මම කරේ ආර්ට් ස්ට්‍රීම් එක. ඉතින් මම දන්නේ ආර්ට් ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට් තෝරගන්න ආකාරය. මම දන්න විදිහට අනෙක් සබ්ජෙක්ට් වල එහෙම තෝරගන්නත් නැහැ. අර ICT වගේ තෝරගන්න පුළුවන්. කොමර්ස් කරනවා ICT තෝරගන්න පුළුවන්. ඊට පස්සේ බයෝ කරන කට්ටිය යන්න පුළුවන්. ඇග්‍රි වගේ තෝරගන්න. ඒ හැරුණාම මම දන්නේ නැහැ අනෙක් විෂය ධාරාවල සබ්ජෙක්ට් තෝරගන්න විදිහ ගැන. මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ කොහොමද ඔය ආර්ට් ස්ට්‍රීම් එක ෆලෝ කරනව නම් හොඳ සෙට් ස්කෝර් එකක් දෙන සබ්ජෙක්ට් තෝරගන්න කියලා. ඉතින් ගොඩක් කට්ටිය මට කලින් කිව්වා වගේ කමෙන්ට්ස් දාලා අහලා තිබ්බා මේ සබ්ජෙක්ට් හොඳද මේ සබ්ජෙක්ට් හොඳද කියලා. මම කමෙන්ට් එකකට වගේ මම රිප්ලයි කරා. ඒ කමෙන්ට්ස් අතරේ කීප දෙනෙක් මට කමෙන්ට් කරලා තිබ්බා සෞන්දර්ය විෂය. නැටුම්, චිත්‍ර, සංගීත වගේ සෞන්දර්ය විෂයන් එක්ක තව සබ්ජෙක්ට්ස් දෙකක් කමෙන්ට් කළා. එතකොට අපිට law faculty යන්න පුළුවන්. ඇත්තටම බෑ. ඕගොල්ලෝ law faculty යන ආසාවක් තියෙනවා නම් ආර්ට් ස්ට්‍රීම් එක ඇතුලේ නැත්නම් අවුලක් නැහැ. law faculty යන ආසාවක් තියෙනවා නම් ඔයා සෞන්දර්ය විෂයන් කරන්න එපා. ඔයා සෞන්දර්ය විෂයක් කළා ලංකාවේ පළවෙනියා වුණත් ඔයාට law faculty යන්න බෑ. ඔයා සෞන්දර්ය විෂයක් කළා තියෙනවා නම්. හරි. ඊළඟ එක තමයි ගෘහ ආර්ථික විද්‍යාව. නැත්නම් හෝම් සයන්ස්. ඔයාලා හෝම් සයන්ස් කරනවා නම් ඔයාලා ඒත් අර කිව්වා වගේම ලංකාවේ පළවෙනියා වුණත් ඔයාලට law faculty යන්න බෑ. මේවා ඔයාලට අදාළ වෙන්නේ ඔයාලා law කරන්න ආසාවෙන් ඉන්නව නම් විතරයි. ඔයා ආර්ට් ස්ට්‍රීම් එක ෆලෝ කරන හැබැයි law faculty යන්න ඕනේ නැති. ඔයාලා වෙනම පාත් එකක් ඔයාගේ හිතේ තියෙන කෙනෙක් නම් ඔයාගේ අරමුණ වෙන දෙයක් නම් ඔයාට ඔයා කැමති සබ්ජෙක්ට්ස් එකක් තෝරගන්න පුළුවන් ඉහළ ඉසෙල් අගයක් තියෙනවා. ගොඩක් නංගිල මල්ලා කමෙන්ට් කළා මේ විෂය ඉහළ ඉසෙල් අගයක් තියෙන විෂයක්ද මේ විෂය පහළ ඉසෙල් අගයක් තියෙන විෂයක්ද කියලා මගෙන් අහලා තිබ්බා. ඉතින් නංගි මල්ලි එහෙම අපිට නිශ්චිතවම ඉසෙල් අගය ගැන පුරෝකථනය කරන්න බෑ. මොකද ඉසෙල් අගය කියලා කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන දෙයක්. ඉතින් ඒකට ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා කැමතිම සබ්ජෙක්ට්ස් ටිකක් තෝරගෙන ඒ සබ්ජෙක්ට් ඔයාට පුළුවන් උපරිමයෙන් කරන්න. එතකොට ඕගලන්ට පුළුවන් හොඳ ඉහළ ඉසෙල් අගයක් අරගෙන හොඳ රෑන්ක් එකකට යන්න. ඒ වගේම තමයි O level results ආපු ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව S සාමාර්ථ සහ ෆේල් වෙච්ච නංගිල මල්ලිලා. ඕගොල්ලෝ ඊළඟ ශෛලියකේදී කොහොම හරි ඉංග්‍රීසි ගණන් කියන සබ්ජෙක්ට්ස් දෙකටම ඉංග්‍රීසි සහ ගණිත කියන සබ්ජෙක්ට්ස් දෙකටම කොහොම හරි C passes දාන්න බලන්න. ඒක ඔයාගේ කැම්පස් පොත පුරවනකොට කැම්පස් ඇප්ලිකේෂන්ස් වල වගේම ඔයා ජොබ් මාකට් එකට ගියාම ජොබ් වලට ඇප්ලයි කරනකොට ඉංග්‍රීසි සහ ගණිතයේ C සාමාර්ථය කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා ඔයාලට තියෙන S එකක් නම් නැත්නම් ෆේල් නම් අනිවාර්යයෙන්ම ඊළඟ ශෛලියකේ ඒ සබ්ජෙක්ට්ස් දෙකට C passes ගන්න. O level result ආපු තව කොටාශයක් ඉන්නවා. අකේ මම හිතපු රිසල්ට් එක නෙමෙයි මට ආවේ. මම බලාපොරොත්තු වුණු රිසල්ට් එක නෙමෙයි මට ආවේ. අර ඩිසපොයින්ට් වෙලා ඉන්න කට්ටිය ඉන්නවනේ. මට මගේ පේජ් එකට මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා. එයා ඒ 7ක් බලාපොරොත්තු වුණාලු. එයාට හැබැයි ඒ 7ක් ඇවිල්ලා නැහැ. ඒ විදිහට තමන් හිතපු රිසල්ට් එක නැතුව වෙනස් විදිහේ රිසල්ට් එකක් ඔයාට ඇවිල්ලා දෙනවා. හිතන්නකෝ ඔයාට අඩු රිසල්ට් එකක් ඇවිල්ලා තිනවා නම් ඔයා හිතපු O level රිසල්ට් එකට වඩා මේ වෙලාව ඔයා ඩිසපොයින්ට් වෙවි ඉන්න වෙලාව නෙමෙයි. ඔයා හොඳට පාඩම් කළා. ඔයා A level තමයි හොඳටම පාස් වෙන්න ඕනත්. O level result ආවට පස්සේ ඒ විදිහට disappoint වෙච්ච එක නේ. මම ගැනම මම කලකිරීමටපත් වුණා. මොකද මම A 9ක් බලාපොරොත්තු වුණාට මට තිබ්බේ O level ට A 8ක්. ඒ අරයි B එකයි කියලා කියන්නේ හොඳ result එකක් වුණත් මම මාර විදිහට disappoint වුණා. මං ගැනම කලකිරුණා. ඇයි දෙයනේ මට B එකක් ආවේ එහෙම කියලා මම ගොඩාක් disappoint වුණා. හැබැයි ඒත් එක්කම මටම පොරොන්දු වුණා මම A level වලට කොහොම හරි island rank එකක් district rank එකක් දානවා. මම හොඳට වැඩ කරනවා. මම මුලින් ඉඳලම හොඳට අල්ලගෙන යනවා A level කියලා. එහෙම තමයි මම A level වලට පාඩම් කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ විදිහට තමන් හිතපු රිසල්ට් එක ආපු නැති අයට මගේ යෝජනාව තමයි A level හොඳටම කරන්න. ඔයා බලාපොරොත්තු වුණු රිසල්ට් එකකට වඩා හොඳ රිසල්ට් එකක්
එන විදිහට A level කරන්න. මොකද A level තමයි ඔයගොල්ලෝගේ ජීවිතය වෙනස් කරන විභාගය. ඒ වගේම කවුරු හරි කෙනෙක් O level සම්පූර්ණයෙන්ම අසමත් නම් අපි හිතන්නේ O level විභාගය අසමත් නම් ඕගොල්ලෝ මොකද්ද ඊළඟ පියවර කියලා හිතනවා ඇති. ඔයගොල්ලෝ හිතනවා ඇති ඔයගොල්ලෝ කාර්මික දෙයකට යොමු වෙනවා හරි. එහෙම නැත්නම් වෙන වෘත්ති අධ්‍යාපනයකට යොමු වෙන්න හරි හිතලා ඇති. මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා ඔයාලා ඒ දේවල් වලට යොමු වෙන්න. හැබැයි O level උත් කොහොම හරි ආයි try එකක් කරලා කොහොම හරි O level පාස් කරගන්න. අපි ෂුවර්ට කොහොමද අපි එකක් ගන්න කියන වීඩියෝ එකෙන් බලලා ගොඩක් කට්ටිය මට මැසේජස් දාලා තිබ්බා, කමෙන්ට් කරලා තිබ්බා. ඒගොල්ලන්ට A passes තියෙනවා, B passes තියෙනවා. එයාලා ෆේල් වෙන්න හිටියේ කොහොම හරි S pass එකක් C pass එකක් ආවම කියලා හරිම සතුටුයි කමෙන්ට්ස් දැක්කම. අන්තිමට මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ මොන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක මොන සබ්ජෙක්ට්ස් තෝරගත්තත් මුල ඉඳලා පිළිවෙලට වැඩ කරගෙන යන්න. මොකද මුල ඉඳලා පිළිවෙලට වැඩ කරන කාටවත් ඒ ලෙවල් විභාගේ වරදින්නේ නැහැ. ඔයගොල්ලෝ පාස් පේපර්ස්, මොඩල් පේපර්ස් කරන්න මුල ඉඳලම Tamanට පාඩමක් ආවරණය වුණු ගම ඒ පාඩමට අදාළ මොඩල් පේපර්ස්, පාස් පේපර්ස් කරන්න. ඔයගොල්ලෝගේ රෑන්ක් එකක් ගන්න. ඔයගොල්ලෝ අයිලන්ඩ් රෑන්ක් එක, දිස්ත්‍රික් රෑන්ක් එක කරන ඔයාගේ ඩ්‍රීම් කැම්පස් එක, ඩ්‍රීම් කෝස් එකට ඇප්ලයි කරන්න පුළුවන් රිසල්ට් එකක් ගන්න. දැන් මේ ඉදිරියට වැඩ කරන්න. ඉතින් ඔයගොල්ලන්ට සබ්ජෙක්ට් තෝරගන්න එක ගැන තාම මොන හරි ගැටලු ඇති වෙනවද, ප්‍රශ්න ඇති වෙනවද මට කමෙන්ට් කරන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා හැමෝටම. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම thank you so much. මතක ඇතුව මාව subscribe කරන්න. bye.